ඔයාලා හැමෝම අහලා ඇති නිව්ටන්ගේ තුන්වෙනි නියමය. මොකක්ද කියන්නේ? ඒකෙන් ඕනම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා. උදාහරණයකට ගමු අපි මෙහෙම. අපි හිතමු බෝලයක් ඇවිල්ලා අපේ මූණේ වදිනවා. එතකොට මේ බෝලය මගින් අපේ මූණ මත ක්‍රියා කරනවා. ඒක තමයි ක්‍රියාව. ඊට පස්සේ අපේ මූණ මගිනුත් බෝලය මත බලයක් යදනවා. ඒක තමයි ප්‍රතික්‍රියාව. ඔක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ. එතකොට ඔය නිව්ටන්ගේ තුන්වෙනි නියමය භෞතික විද්‍යාවට අදාළයි වගේම අපේ හැමදෙනාගේම සාමාන්‍ය ජීවිතයටත් ඔක අදාළ වෙනවා. මොකද අපි හොඳ දෙයක් කරොත් ක්‍රියාව හැටියට ප්‍රතික්‍රියාව හැටියට අපිට හොඳ දෙයක් ලැබෙයි. අපි නරක දෙයක් කරොත් අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාව හැටියට ඒකත් අපිට ආපස්සට ලැබෙයි.